මේ වෙනකොට මම හිතන්නේ අද අපේ රට ඓතිහාසික තැනක තියෙන්නේ. ලංකාවේ දකුණුම තැන දෙවුන්දර නගරයේ සිට උතුරුම කොනේ පොයින්ට් පෙඩ්‍රෝ නගරයේ දක්වා අද අපි සියලු දෙනාම එකතු වෙලා තියෙනවා එක පැතුමක් එක බලාපොරොත්තුවක් එක්ක. ඒක තමයි අපි සියලු දෙනාම එකතු වෙලා මේ රට කොහොම හරි හදා ගන්න ඕනේ කියන එක. ඒ තීරණාත්මක ඓතිහාසික තීන්දුව 2024 ඔබ අප සියලු දෙනා එකතු වෙලා ඒ තීන්දුව අපි ගත්තා. මේ රටේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ කියලා අපි තීරණය කරා. ඉතිහාසයේ සමහර වෙලාවට මගේ මතකේ මගේ ජීවිත කාලේ පළවෙනි වතාවට අපි පුරවැසියන් හැටියට තීරණය කරා මගේ කෙනා මගේ ආගම මගේ ජාතිය නියෝජනය කරන එක්කෙනා තෝරනවට වඩා මුළු රටටම නියෝජනයක් දෙන්න පුළුවන් මේ රට හරි මගට ගන්න පුළුවන් කෙනෙක්ව අපි නායකයා කරන්න ඕනේ කියලා. ඒ තීරණය තමයි සැප්තැම්බර් මාසේ 2024 ඔබ සියලු දෙනා ගත්තේ. සති කීපයකට පස්සේ ඊටත් වඩා ඓතිහාසික තීරණයක් මේ රටේ ජනතාව ගත්තා. ඒ පාර්ලිමේන්තුව සුද්ධම සුද්ධ කරා. අර පරණ දේශපාලන සංස්කෘතිය ඒ හොරකම් කරපු ඒ දූෂණයේ යෙදුණු ඒ දේශපාලඥයන්ව පැත්තකටම දාලා පිරිසිදු පාර්ලිමේන්තුවක් 159 දෙනෙක්ගෙන් පිරිසිදු දේශපාලනය වෙනුවෙන් පෙනී ඉන්න පාර්ලිමේන්තුවක් ඔබ නිර්මාණය කරා. 2024 මේ රටේ ජනතාව මේ රටේ පුරවැසියන් නිර්මාණය කරපු ඒ පාර්ලිමේන්තුව හේතු ගණනාවක් නිසා ඓතිහාසික. එකම පක්ෂයකින් 159ක් ගත්ත පළවෙනි වතාව. සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරන മന്ത്രിවරුන් ආණ්ඩුවට ආපු පළවෙනි වතාව. එකම පක්ෂයෙන් හොඳේ සන්දානයක් නෙවෙයි. එක පක්ෂයෙන් සියලුම දිස්ත්‍රික්ක ප්‍රදේශ නියෝජනය කරන ආණ්ඩුවක් අද තියෙන්නේ. සෑම ජන කොටසක්ම නියෝජනය වෙන පාර්ලිමේන්තුවක් අද තියෙනවා. සෑම ජන කොටසක් නියෝජනය වෙන ආණ්ඩුවක් තියෙනවා. ආබාධිත අය නියෝජනය කරන පාර්ලිමේන්තුවක් අද තියෙනවා. ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනයක් තියෙන පාර්ලිමේන්තුවක් අද තියෙනවා. මේ ඓතිහාසික පාර්ලිමේන්තුව නිර්මාණය කරේ මේ රටේ ජනතාව දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුව දක්වා මේ ජනතාව එකතු වෙලා තමයි මේ පාර්ලිමේන්තුව නිර්මාණය කරන්නේ.